ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්වාස කරන තමන්ගේ ආධ්‍යාත්මික සුවය හොයාගෙන යන අතිශය පූජනීය තැනක්. ඒ වගේම ඇමරිකාවේ බෝස්ටන් නගරය කියන්නේ කතෝලික බැතිමතුන් ඉතා විශාල පිරිසක් ජීවත් වුණු පල්ලියට අති විශාල සමාජ බලයක් සහ ගෞරවයක් තිබුණු නගරයක්. ඒ කාලේ බෝස්ටන් පල්ලියේ ප්‍රධානියා වුණු කාදිනල් බර්නාඩ් ලෝ කියන්නේ එරට දේශපාලකයින්ටත් වඩා බලවත් ජනතාවගේ ඉහළම වන්දනාවට පාත්‍ර වුණු චරිතයක්. මිනිසුන් තමන්ගේ ආගමික නායකින්ව දෙවියන්ගේ නියෝජිතයින් විදිහට දැඩිව විශ්වාස කළා. ඒ නිසාම මේ පූජනීය ආයතන ඇතුලේ සිදුවෙන කිසිම දෙයක් ගැන ප්‍රශ්න කරන්න සාමාන්‍ය ජනතාවට කවදාවත් හිතුනේ නැහැ. නමුත් කිසිවෙකුත් නොසිතූ අයුරින් මේ පූජනීය පවුරු පිටිපස්සේ අතිශය කම්පනකාරී අඳුරු සිදුවීම් මාලාවක් දශක ගණනාවක් තිස්සේ රහසිගතව සිද්ධ වෙමින් තිබුණා. මේ කතාවේ ප්‍රධානම වශයෙන් කතාබහට ලක් වෙන්නේ ජෝන් ජේ ගියෝගන් කියන පූජකවරයාගේ හැසිරීමයි. ඔහු දශක 3කටත් වැඩි කාලයක් බෝස්ටන් නගරයේ පල්ලි කීපයකම සේවය කරලා තිබුණා. හැබැයි මේ කාලය ඇතුලේ ඔහු අහිංසක කුඩා දරුවන් 130කට වැඩි පිරිසක් අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක් කර තිබුණු බව පසුව කරුණු සහිතව හෙළි මේ කුඩා දරුවන් තමන්ට සිද්ධ වුණු මේ ක්‍රූර අපරාධය ගැන හඬමින් දෙමව්පියන්ට කිව්වත් ආගමික විශ්වාසයේ තිබුණු දැඩි බව නිසාම ගොඩක් දෙමව්පියන් ඒක විශ්වාස කරන්න කැමති වුණේ නැහැ. පූජකතුමා කවදාවත් එහෙම දෙයක් කරයිද කියලා ඔවුන් තමන්ගේම දරුවන් නිහඬ කළා. මේ නිසා ඒ දරුවන් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම මේ දැවැන්ත මානසික සහ ශාරීරික වේදනා හුදකලාව දරාගෙන හිටියා. මේ සිදුවීමේ වඩාත්ම ඛේදනීය සහ භයානකම කාරණය වෙන්නේ මේ අපරාධය ගැන ඉහළ බලධාරීන් දැනුවත්ව සිටීමයි. 1984 වසරේදී කාදිනල් බර්නාඩ් ලෝ වෙත මේ පූජකවරයා ගැන බරපතල චෝදනා සහ ලිපිගොනු ලැබී තිබුණු බව පසුව අනාවරණ වුණා. නමුත් ඔහු කළේ මේ පූජකවරයාව නීතියට බාර දී දඬුවම් කරනවා වෙනුවට ඔහුව වෙනත් පල්ලිවලට මාරු කර යැවීමයි. ආයතනයේ ගෞරවය ආරක්ෂා කිරීමට සහ අපවාදයෙන් ගැලවීමට ගත්තු ඒ තීරණය නිසා අලුත් පල්ලියට යන මේ පූජකවරයාගේ ගොදුරු බවට තවත් අලුත් අහිංසක දරුවන් විශාල පිරිසක් පත් වුණා. මේ ආකාරයට ආයතනික මට්ටමින් සිදු වුණු මේ වසන් කිරීම ගැන කිසිම කෙනෙක් ප්‍රශ්න කළේ නැහැ. සත්‍යය සම්පූර්ණයෙන්ම යටපත් කරලා තිබුණා. මේ මහා නිහඬියාව බිඳින්න ඉදිරිපත් වෙන්නේ The Boston Globe කියන බෝස්ටන් නගරයේ ප්‍රධාන පුවත්පතයි. එහි ස්පොට්ලයිට් නමින් හැඳින්වෙන විශේෂ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ කණ්ඩායමක් හිටියා. මේ කුඩා කණ්ඩායමට හිටියේ මැට් කැරොල්, සාෆා ෆයිෆර්, මයිකල් රෙඩල්සන්, මයිකල් රෙසෙන්ඩෙස් සහ ඔවුන්ගේ සංස්කාරක වෝල්ටර් ඩී රොබින්සන් යන කීප දෙනා පමණයි. පුවත්පත් කාර්යාලයේ එක් කුඩා මේසයක් වටා එකතු වුණු මේ කීප දෙනා අලුතින් පුවත්පතට ආපු ප්‍රධාන කර්තෘ මාටි බාරොන්ගේ උපදෙස් මත මේ අඳුරු රහස ගවේෂණය කරන්න තීරණය කළා. මේ ගවේෂණය කිසිසේත්ම ඔවුන්ට ලෙහෙසි උනේ නැහැ. පල්ලියේ අසීමිත බලපෑම නිසා ගොඩක් නීතිඥයින්, බලධාරීන් සහ පොලිස් නිලධාරීන් පවා ඔවුන්ට තොරතුරු දෙන්න දැඩි ලෙස බිය වුණා. නමුත් මාස 5ක් පුරා මේ මාධ්‍යවේදීන් කණ්ඩායම දිවාරෑ නොබලා ඉතාම වෙහෙසකර රාජකාරියක නිරත වුණා. ඔවුන් අතුරුදහන් වූ හෝ සෞඛ්‍ය හේතුන් මත නිවාඩුගේ බවට සඳහන් කර තිබුණු පූජකවරුන්ගේ නම් ලෑස්තුගත කරමින් මේ අභිරහසේ සුළු මුල හෙව්වා. ඉන්පසුව ඔවුන් සමාජයේ හැංගිලා හිටපු අපයෝජනයට ලක්වුණු වින්දිතයන් සොයාගෙන ගිහින් ඔවුන්ගේ කඳුළු පිරුණු කතා එකින් එක සටහන් කරගත්තා. මේ පරීක්ෂණයේදී ස්පොට්ලයිට් කණ්ඩායමට ඉතාමත් බියකරු සත්‍යයක් අවබෝධ වුණා. ඔවුන්ට තේරුණා මේක එක් පූජකවරයෙකුගේ පමණක් ගැටලුවක් නොවන බව. මහා දැවැන්ත ජාලයකින් මේ අපරාධ සිද්ධ වෙන බව. පසුව ඔවුන්ට හෙළිවුණු තොරතුරු වලට අනුව ගියෝගන් කියන පූජකවරයාට අමතරව තවත් පූජකවරුන් 100කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් මෙවැනි අපයෝජන චෝදනා එල්ල වී තිබුණා. බලධාරීන් මුදල් ගෙවමින් සහ ස්ථාන මාරුවීම් ලබා දෙමින් මේ සියල්ල ඉතාමත් ක්‍රමානුකූලව යටපත් කර තිබුණු බව වාර්තා වුණා. 2002 වසරේ ජනවාරි 6 වනදා බෝස්ටන් ග්ලෝබ් පුවත්පත තමන්ගේ මාස 6ක මහන්සියේ ප්‍රතිඵල පුවත්පතේ මුල් පිටුවේම පළ කළා. මේ පුවත බෝස්ටන් නගරයේ පමණක් නොවේ මුළු මහත් ඇමරිකා එක්සත් ජනපදයේම දැඩි ලෙස කම්පාවට පත් කළා. වසර ගණනාවක් තිස්සේ හැංගිලා තිබුණු ඇඟකිලි පොලා යන මේ අඳුරු සත්‍ය එදා ප්‍රසිද්ධියේම එළියට ආවා. ඒ වගේම ඒ මුළු මහත් ලෝකයේ පුරාම ළමා අපයෝජන සහ ආයතනික වගවීම පිළිබඳ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කරන්නට වුණා. එදා පුවත්පතේ පළ වූ ලිපිය අවසානයේ මාධ්‍යවේදීන් තවත් මෙවැනි වින්දිතෙන් සිටි නම් කතා කරන්න කියා දුරකථන අංකයක් එහි සටහන් කර තිබුණා. පසුදා උදෑසන පුවත්පත් කාර්යාලය විවෘත කරන විටත් එම දුරකථනය එක් දිගට නාදවමින් තිබුණු බවයි ඔවුන් පවසන්නේ. ඒ කතා කළේ තමන්ට සිදු වුණු අසාධාරණය ගැන අවුරුදු ගණනාවක් තිස්සේ බියෙන් හැංගිලා නිශ්ශබ්දව හිටපු ගොඩක් පිරිසකගේ හඬ. ඔවුන්ට පළමු වතාවට තමන්ගේ කඳුළු වෙනුවෙන් කතා කරන්න ආරක්ෂිත තැනක් ලැබිලා තිබුණා. පල්ලියේ ජ්‍යෙෂ්ඨ නායකයින් රසකට සමාජයෙන් හා නීතියෙන් දැඩි බලපෑම් සහ පරීක්ෂණවලට මුහුණ දෙන්නට මෙහි ප්‍රතිඵලයක් විදියට සිදු වුණා. මේ දැවැන්ත හෙළිදරව්වෙන් පස්සේ ප්‍රධාන චෝදිතයා වුණු ජෝන් ජේ ගියෝගන් කියන පූජකවරයා නීතියට කොටු කරලා වසර 10ක සිරදඬුවමක් නියම කළා. හැබැයි ඔහු ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳින්නට ජීවත් වුණේ නැහැ. 2003 වසරේදී ඔහු රඳවා හිටපු සිරගෙදර තවත් සිරකරුවෙකු විසින් ඔහුව ඉතාමත් ක්‍රූර විදිහට ඝාතනය කරලා තිබුණා. ඊට අමතරව මේ ළමා අපරාධවලට සම්බන්ධ වුණු තවත් පූජකයින් රසකගේ පූජකත්වයේ සම්පූර්ණයෙන් අහිමි කරලා ඔවුන්ට විරුද්ධවත් දැඩි නීතිමය පියවර ගන්න බලධාරීන්ට සිද්ධ වුණා. කිසිම
ආගමකට හෝ දර්ශනයකට නිග්‍රහ නොකර ආගමේ නාමයෙන් වැරදි කළ පුද්ගලයන් පමණක් අපරාධකරුවන් බවට ලෝකයට ඉදිරිපත් කරපු ස්පොට්ලයිට් මාධ්‍යවේදීන් කණ්ඩායමට නිසි ගෞරවය හිමි වුණා. 2003 වසරේ ලෝකයේ ඉහළම පුවත්පත් සම්මානය වන පුලිට්සර් සම්මානය ඔවුන්ට හිමි වුණේ විශිෂ්ට සමාජ මෙහෙවර වෙනුවෙන්. මේ ගවේෂණාත්මක සහ සංවේදී සත්‍ය කතාව පසුව 2015 වසරේදී ස්පොට්ලයිට් නමින් විශිෂ්ට හොලිවුඩ් චිත්‍රපටයක් බවට පත් වුණා. ඉතාම යථාර්ථවාදීව නිර්මාණය කළ එම චිත්‍රපටය 2016 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස අභිෂේක ලැබුවා. මොන රටක මොන ආගමක හිටියත් දරුවන්ට එරෙහිව මෙවැනි ක්‍රූර අපරාධ සිදු කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතියේ උපරිම දඬුවම් ලබා දිය යුතුමයි. ඒ ඇයි දන්නවද? ලෝකයේ කිසිම ආගමකට හෝ බලයකට දරුවන්ට ජීවත් වීමට ඇති අහිංසක අයිතිය උතුර ගන්නට ඉඩ ලැබීම මනුෂ්‍යත්වය නොවන නිසාවෙන්. සාමාන්‍ය පුවත්පත් කතුවරුන් කිහිප දෙනෙකුගේ නොපසුබට උත්සාහය නිසා මුළු ලෝකයේම ළමා ආරක්ෂාව සහ වගවීම ගැන අලුතෙන් කතා කරන්න පෙළඹුණා. කිසිම ආගමකට දොස් නොකිය ආගමකට මුවාවී වැරද්ද කළ පුද්ගලයින්ට පමණක් දඬුවම් ලබා දීමේ වැදගත්කම ගැන ඔබ මොකද හිතන්නේ? කමෙන්ට් තීරුව ඔබට විවෘතයි.